දැන් අපි කියවන්න යන්නේ early readersලට තියෙන Rhapsody එකේ අද දවසේ පණිවිඩයයි. අද 27 වන සඳුදා. මාතෘකාව තමා උන්වහන්සේගේ ආශිර්වාදය ඔබේ වාසියයි. බයිබල් පාඨය හිතෝපදේශ 10:22. ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය බෝසත්කම ලබා දෙන්නේය. උන්වහන්සේ ඊට දුක එකතු නොකරන සේක. දෙවියන් වහන්සේගේ දරුවෙකු ලෙස ඔබ සැබවින්ම කැපී පෙනෙන්නේ ඔබේ පෙනුම, දක්ෂතා හෝ ඔබ ජීවත් වන ස්ථානය නිසා නොවේ. ඔබ කැපී පෙනෙන්නේ ඔබේ ජීවිතයේ තිබෙන ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය නිසයි. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය යනු ඔබ තුළ ක්‍රියාත්මක වන උන්වහන්සේගේ විශේෂ බලයයි. එය ඔබ සාර්ථක වීමට, බැබලීමට සහ ඔබ කිරීමට අත්තබන සෑම දෙයක්ම හොඳින් කිරීමට හේතු වේ. ඊසාක් මෙම ආශිර්වාදය අත්දුටුවේය. සාගතයක් අතරතුර භූමිය වේලී ගොස් කිසිවක් වැවෙන්නේ නැති බව පෙනෙන්නට තිබූ විට පවා ඊසාක් ඔහුගේ බීජ වැපුරුවේය. බයිබලයේ පවසන්නේ මොහු සිය ගුණයකට අස්වන්නක් ලබා ගත්තේ ස්වාමීන් වහන්සේ ඔහුට ආශිර්වාද කරන නිසා වෙනි. දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ බලය එයයි. අද ඔබ තුලත් එම ආශිර්වාදයම ක්‍රියාත්මක වේ. ඒ නිරෝගීකම, ප්‍රසාදය, ප්‍රඥාව සහ සාර්ථකත්වය ගෙනෙයි. ඒ ඔබේ අධ්‍යාපන කටයුතු, මිත්‍රත්වයන් සහ ඔබ කරන සෑම දෙයක්ම විශිෂ්ට වීමට ඔබට උපකාර කරයි. ඔබ සෑම විටම සඵලවත් වීමට සහ ජයග්‍රහණය කිරීමට ආශිර්වාද ලබාගත් ඇත. හලෙලූයා. දැන් ඔයාලට පුළුවන් එපිස පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ කියවලා අද ඉගෙන ගත්ත දේ තවදුරටත් බලන්න. දැන් අපි ආරාධනා කරමු. මම කිව්වට පස්සේ ඔයාලා කියන්න. ආදරණීය පියාණෙනි, මට නිරෝගීකම, ප්‍රඥාව, ප්‍රසාදය සහ සමාදානයෙන් ආශිර්වාද කිරීම ගැන ඔබට ස්තුතියි. මම සෑම දිනකම ඔබගේ ආශිර්වාදයෙහි හසිරෙන අතර මා කරන සෑම දෙයක්ම සඵලවත් වේ. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.